Welcome to my YouTube channel. ඔන්න අද මං හදනවා රසවත් සුප් එකක්. ඒක හදන්න පෙන්නන්නම් දේවල්. අපේ ගාව තියෙනවා ලුණු, තක්කාලි, ලීක්ස්, අමු මිරිස්, කෝවා සහ අමු මිරිස්. ඒ ටික මම හදන විදිය කියලා දෙන්න. මේ බෝඩ් එක තිබ්බට පස්සේ අපි එළවලුවක් ගන්නවා කපන්න. ඉහිලා අරගත්තා කපන්න. මෙහෙම දුරින් අල්ලගෙන හොදට කපන්න. තුනකට කෑලි. ඊට පස්සේ මගේ වතුර පිරිච්ච මුට්ටියට ටිකක් දාන්න. 1 2 3 තුනම දැම්මා. දැන් මං ගාව තියෙනවා ලුණුවක්. ඒක අපි දෙකට කපා ගමු. 1 2 3 තුනකට කපා ගත්තා. ඒකෙන් එකක් දැම්මට පස්සේ මෙහෙම කරන්න. තව මුට්ටියක් තියෙනවා. ඒක ලුකුයි. ඒකින් මං ලිපේ තිබ්බ එක කෝවා එකයි හොදලා මං කපන්න ගත්තා. මේ මුට්ටිය අපි මෙතනින් තියමු. ඊට පස්සේ හොදට කපන්න. කෑලි ටිකෙන් 4ක් වෙන්න. 5ක්. තව මං ගාව තක්කාලියක් කපමු. තව මේක අමාරු එකක් නෙමෙයි. මේක ලේසි එකක්. තක්කාලි කැපුවට පස්සේ අමු මිරිස් තියෙනවා. මේව කැපුව එක කෑල්ලක් අමු මිරිස් තවත් කෑල්ලක් තව කැපුවා. මේ තියෙන ටික දැන් අයින් කරලා මම මේ මුට්ටියේ තියෙන එකට නෙමෙයි මේකට දැම්මා. දැන් මේ මං එකතු කරපු එළවලු ටික දැම්මට පස්සේ හොදට මං අරහෙට හැන්ද අරගෙන හොදට කරනවා. හොදට. දැන් මේක ලිපේ තියනවා අඩු ගින්නයි. තව මං ලොකු මුට්ටියක් ගත්තා. මේකට අපිට ඕනේ දේවල් කියන්න. මේකේ තිබුණේ ලුණු කෑල්ලක් අරගත්තා. මේ තිබ්බා ලුණු කෑල්ල කැපුවා. මේ කෑල්ල අයින් කරලා 1 කෑල්ලයි 2 කෑල්ලයි 3 කෑල්ලයි 4 කෑල්ලයි 5 කෑල්ලයි 7 කෑල්ලයි 8 කෑල්ලයි 9 කෑල්ලයි 10 කෑල්ලයි. මේ 10 කපාගත්ත ලුණු ටික පැත්තකින් තියලා ඒ තක්කාලි 3 කරගන්න. කපපු ඒවා. ඒකෙන් අරගෙන එකක් කැපුවා. අනිත් එකක්. මේ තියෙන එකෙන් තව එකක් තියෙනවා කපන්න. කැපුවා මේ ටික දැන් අපේ ලුකු මුට්ටියට දාමු. හොදට ඊට පස්සේ අපි කපාගත්ත නැති එළවලු ටිකක් දැම්මට පස්සේ හොදට මෙහෙම කොලවත්. ඊට පස්සේ මෙහෙම බීන්ස් මෙහෙම කපා ගන්න මුට්ටියෙන්. ඊට පස්සේ මේකේ තියෙන වතුර චුට්ටක් දාන්න මෙහෙම කරනවා. එලේ බැදෙනකම්. ඊට පස්සේ මේකේ තියෙන වතුරක් දෙන්න ඉරෙන්න මගේ. ඊට පස්සේ හොදට කලවන්න. ඊට පස්සේ මේ හැන්දත් එක්කම මගේ මේ ලිපට දානවා. තව මං තෙල් ටිකක් දැම්මා. තෙල් පීරන එක මේක. මේක කහයි. හැබැයි මේකෙන් පුළුවන් කරන්න. මෙහෙම ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ අපේ එළවලු ටික
දෙන්න ඔක්කොම වෙන දෙයක් හදන්නේ. දැම්මට පස්සේ මුට්ටි වෙලට දානවා. මුට්ටියේ උනේ ඒවත් දානවා. ඔක්කොම පිරෙන්නම නේද? අපි උයපු ඒවත් අපි උයපු නැති ඒවත් ඔක්කොම එළවලුත් එක්ක දාන්නේ. තව අපේ ලිපේ තිබුණ එක හැන්නත් එක්ක හැන්දාදකින් දාන්න. සුප් එක ලුකු වෙන්න තව එළවලු දාලා ඊට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා දැන් මෙහෙම කලවම් කරන්න.